විවාහයක් සිද්ධ වෙන්නේ වාසනාවට. සමහර විවාහ අවාසනාවට සිද්ධ වෙච්ච ඒවාද කියලා සමාජය දිහා බලනකොට පේනවා. ඉතින් මේ ජ්‍යොතිෂය පිළිබඳව සලකලා බලනකොට විවාහය ගැන බලන්නේ විශේෂයෙන්ම කේන්දරයේ 7 වෙනි කොටුවේ. ඒ කියන්නේ විවාහ ස්ථානය කියලා කියන්නේ. මේ විවාහ ස්ථානයේ තැන්පත් වෙලා තියෙන ග්‍රහයන් අනුව Tamanට ලැබෙන බිරිඳ නැත්තම් සැමියා පිළිබඳව යම්කිසි අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඒක තවදුරටත් ගැඹුරට කතා කරනවා නම් එහෙම ඔබ මතක තියාගන්න විවාහය සිද්ධ වෙන්නේ පෙර ආත්මවල කරන ලද කුසල කර්ම වල විපාකයක් හැටියට. කේන්දරයේ 7 වෙනින් කියන්නේ උපස්තම්භක කුසල කර්ම ගැන. අපි ජීවිතේ වෙනත් ආත්මවල අනිත් අයට උදව්පකාර කරලා තියෙනවා නම් මේ ආත්මෙදී අපිට හොඳට උදව්පකාර කරන කට්ටිය ලැබෙනවා. ඔබ දැකලා ඉතින් තනියම ජීවත් වෙන අය. විවාහ සහකරුවෙකුත් නැහැ. යාගේ ජීවිතේට උදව් කරන කට්ටියක් නැහැ. තනියෙන් ජීවත් වෙනවා. සමහරට සල්ලිත් තියනවා වෙන්න පුළුවන්. උගත්කම තියනවා වෙන්න පුළුවන්. ගෙවල් දොරවල් තියනවා වෙන්න පුළුවන්. ඒ වුණත් තනි ජීවිතයක් ගත කරනවා. මේක කේන්දරයේ 7 වෙනි කොටෙන් හොයාගන්න පුළුවන්. ඉතින් අපි සත්ත්වපරියා සූත්‍රයේදී හොඳ බිරින්දෑවරු පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. බොහෝ විට කේන්දරයේ 7 වෙනි කොටුවේ සඳු බලවත්ව තැන්පත් වෙලා ඉන්න කෙනෙකුට මාතු භාර්යාවක් ලැබෙන්න පුළුවන්. ඒ කියලා කියන්නේ අම්මා වගේ භාර්යාවක්, අම්මගේ ගතිගුණ තියෙන කරුණාවන්තකම තියෙන භාර්යාවක්. අතේ සිකුරු බලවත් වෙලා තියෙනවා නම් සකී භාර්යාවක් ලැබෙන්න පුළුවන්. ඒ කියන්නේ ඉහෙලියක් වගේ භාර්යාවක්. ඉහෙලියක් යාළුවෙකුට උදව් කරන්නේ කොහොමද? ඒ ආකාරයේ භාර්යාවක් ලැබෙන්න පුළුවන්. සමහරට බ්‍රහස්පති බුධ වගේ ග්‍රහය බලවත් වෙලා තියෙනකොට 7 වෙන්නේ එයාට බොහෝ විට භගිනි භාර්යාව එහෙම නැත්නම් දාශි භාර්යාව කියලා අපි අහලා තියෙනවා. එහෙම කෙනෙක් ලැබෙන්න පුළුවන්. සේවිකාවක් වගේ ස්වාමියාට ගරු කරන කටයුතු කරන කෙනෙක්. ඉතින් කේන්දරයේ 7 වෙනි මෙන්න මේ නිවේදනය කරනවා. සමහරවිට සෙනසුරු වගේ පාපග්‍රහය, කුජ වගේ පාපග්‍රහය, රවි ඉන්නවා නම් කේන්දරයේ ස්වාමි භාර්යාව, චෝරේ භාර්යාව, වදක භාර්යාව කියන ආකාරයෙන් කරදර කරන වද දෙන භාර්යාව සමහරවිට ලැබෙන්න පුළුවන්. තීරණය කරන්න ඕනේ අපේ කර්ම විපාක අනුව තමයි මේවා සිද්ධ වෙන්නේ කියලා. ඉතින් ජ්‍යොතිර්වේදික උපදෙස් මත ඔබට පුළුවන් මේ සම්බන්ධව තවදුරටත් විසඳ ගන්න කටයුතු කරන්න. පළමුවෙන්ම කියන්න තියෙන්නේ විවාහ වෙන්නේ බොහෝ දුරට පෙර කර්මය අනුව ඒක වාසනාව අවාසනාව විය හැකි. තන්නිකරම එක කේන්දරයට බාර දෙන්න එපා. යම්කිසි ගැටලුවක් තියෙනවා නම් ඒක විසඳ ගන්නත් ක්‍රමයක් තියෙනවා. ජ්‍යොතිෂය තුළ මේ විසඳ ගන්න පුළුවන්. උපදේශනකාරයෝට විසඳ ගන්න පුළුවන්. ඉතින් හිතන්න ඔබේ කේන්දරයෙන් අවබෝධ කරගන්න ඔබට ලැබෙන සහකාරයක් කවුද? සහකාරිය කවුද? දැන් ලැබිලා තියෙන සහකාරිය නැත්නම් සහකාරියගේ අඩුපාඩුවක් තියෙනවා නම් ඒකත් මේ කේන්දරේ සැඟවිලා තියනවාද කියලා.